මේ ගාන නිකන් අලුත් ගානක් නේ. ඇයි මොකද මේ පාස් පේපර්ස් කරපු එකට උනත් මේ ගාන 2016 න් පස්සේ කරපු එකට උනත් තව වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? උඹලා හරිද මේක මේ විශේෂයට විතරක් නෙමෙයි. උඹලා දැන් නිකන් හිතපන්. හරිද? උඹලා ගියක් උඹලා ගෙදර. හරිද? ගෙදර තියෙනවා. ගෙදර කරුවලේ ඇවිදිනවා. හරිද? හැමදාම ඇවිදින ගෙදර ලයිට් ටෝච් එකක්වත් ළඟ නැතුව කරුවලේ ඇවිදිනවා. හැබැයි ඔයා ඒ කරුවලේ ඇවිද්ද කියලා ඔයාට කොහේ හරි නිකන් හැමදේම ඇවිල්ලා බිත්ති වල වදිනවද කියලා නෑ නේද? ඇයි? ඔයාට ඒ ගේ ගුරුයි. හරිද? ඔයා මොකක් හරි දෙයක් කරන්න පටන් ගත්තා නම් ඔයා ඒකේ දේ කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඔයාට එන අවුල් ටික තේරෙන්නේ. ඔයා ඒක මේ निराකරණය කරන විදිය ඔයාට තේරෙන්නේ. හරිද? නැතුව ඔයා ඒක පැත්තේ ඉඳන් බලාගෙන ඉන්න මිනිස්සු දැන් මිනිස්සෙක් දැන් ඔයා ආස දෙයක් මිනිස්සෙක් කරනවා. ඔයා ඒක දිහා එළින් ඉඳන් බලාගෙන මේ බැලුවට ඔයාට ඒක තේරෙන්නේ නැහැ. හරිද? ඒ හැම ලෝක ස්වභාවය. හරිද? ඒක තමයි තියරිය. මේ ගණන් වලටත් ඒක තියෙනවා, ජීවත් වේදිත් ඒක තියෙනවා. හරිද? ඔයා ඒකට බහැලා බලන්න ඕනේ ඔයා ගොඩ එන විදිය. හරිද? නැතුව ඈතින්නම් බලන් හිටියම ගොඩ එන විදිය දන්නේ නැහැ. ඒක ගණන් වලක් තියෙනවා. හරිද? ඔයා ගණන් හදන්න ගණන් විවිධ ගණන් ටිකක් එක එක දාචි ගණන් මේ වගේ එක එක දාචි ගණන් උඹලා හදන්න තමයි උඹලා ගණන් හැදිල්ල හැකියාව මේ දියුණු වෙන්නේ. මොකද දැන් අලුයක් ගෙදර ගිහිලා ලයිටුත් නැතුව ටෝච් එකක්වත් ළඟ නැතුව ඇවිදින්න මේ වරෙන් කිව්වොත් එහෙම මේ කුස්සියේ ඉන්න මං කියලා ඔයා කුස්සියට යන්න දන්නවද? නෑනේ නේ. ඒ වල අලුත් ගියන්නේ නේ. ඔයා කවදාවත් ගියම නැති යාළුවා ගෙදර ගිහින් ඉන්නේ. ඔයාගේ කකුල කොහේ හරි වදින්න පුළුවන්. අත කොහේ හරි වදින්න පුළුවන්. ඒ අලුත් ගියන්නේ නේ. මොකද ඔයා මේ නිසාජරේ නෙමෙයි ඇස් පේනනේ රෑට. කරුවලේ ඉන්න. මේ ඒ හින්දා ඒක තමයි තියරිය. හරිද? ඔයා ඕනම දෙයක් කරද්දි තමයි ඔයාට වැරදි ටික අහුවෙන්නේ. ඔයා ඉස්සරහට ඒ වැරද්ද ආයේ එද්දි ඔයා දන්නවා මේ ඒකෙන් ගොඩ යන විදිය. හරිද? ඒ හින්දා ඕනම දෙයක් ඒක තමයි තියරිය. ගණන් එක එක දාජි ගණන් ටික හදන්න පටන් ගනින් උඹලා. ඒ මොනොත් ගොඩ යෑම සුවරා.